දෙවියන් වහන්සේ ඔබ තෝරාගෙන තියෙනවා. ආත්ම අභිමානී ජීවත් වෙන්න. ඔබ යන යන තැන ජයග්‍රහණය. ඔබ අත තියෙන දේ හරියනවා. හැම දෙයක්ම සාර්ථක වෙනවා. ඔබේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවා. ඔබේ රැකී රක්ෂාවන් සාර්ථක වෙනවා. ඔබ සිතන පතන හැම දෙයක්ම සාර්ථක වෙන්නට යනවා. දෙවියන් වහන්සේ ඔබ තෝරාගෙන යන්නේ. මිනිසුන්ට හිතන්නේ ඔබ අසාර්ථකයි කියලා. ඔබ කරන දේ වැරදිලා කියලා අනිත්‍යයට පේනවා. මෝසෙස්ගේ ජීවිතෙත් එහෙමයි. ඔහු සමහර දේ වෙලාවදී අතහරිනවා. දෙවියන් වහන්සේ අතහරිනවා. පැනලා යනවා. ආබ්‍රහම්ටත් වර්ධිනවා. දෙවියන් වහන්සේ දුන්න සැලැස්ම ඔහුට ක්‍රියාත්මක කරන්න බැරුව ගිහිල්ලා ඔහුටත් වැරදුනා. පේදුරුටත් වැරදුනා. අපිටත් වරදිනවා. හැබැයි දෙවියන් වහන්සේ ඔබ තෝරාගෙන තිබෙනවා. වැරදුනත් වැඩුණත් දෙවියන් වහන්සේ ඔබ තෝරාගෙන තිබෙනවා. එසේ තෝරාගත්තේ ඵල දරන්නට, ඵල පවතින්නට. උන්වහන්සේගේ නාමයෙන් අයදින කවර දෙයක් වුවත් මිනිසුන්ට හිතා ගන්න බැරි, මේ ලෝකයේ කෙනෙකුට හිතා ගන්න බැරි කවර දෙයක් වුවත් උන්වහන්සේගේ නාමයෙන් ඔබ ඉල්ලනවා නම් උන්වහන්සේ ඔබට දෙන්න යනවා.